Mm, very good evening everyone. Let's start the class. පන්ති පටන් ගමු. අද පන්ති අපි සාකච්ඡා කරන්නේ මේ දෙබස් ටිකක්. ඒ කියන්නේ ගෙදරදී හැමතැනම කතා කරනකොට තියෙන දෙබස් අර මම එවලා තිබෙන පොතක්. අ, මේ පොතේ සිංහල එකත් එවලා තියෙනවා. ඒ වගේම මේක ඉංග්‍රීසියෙන් කියන ක්‍රමයට හදපු වෙනම බුක්ලට් එකක් විදිහට මට PDF කළා මම ඔයාලට එවලා තියෙනවා. බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම හැදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලා ගන්න ඕනේ නේද? ඒකෙන්ද අපි කතා කරගෙන යමු. ගොඩක් ගැඹුරට ග්‍රැමර් සාකච්ඡා කරන්න ඕනේ නෑ මං හිතන්නේ. මේ වගේ කතා කරන වාක්‍ය තියෙන්නේ. ලොකු දේවල් නෙමෙයි. ඔව්. උදේ ගෙදර කලබලේ. ඔය උදේට ගෙදරදී නිකන් කලබලයිනේ හරියට. ඒක කොහොමද ඉංග්‍රීසියෙන් උදේ ගෙදර කලබලේ කියලා. පුළුවන් කියන්නේ the morning rush at home කියන්නේ. RUSH rush කියන්නේ කලබල ගතියනේ. කාර්යබහුලකම. The morning rush at home. හරි. පුතේ නංගිව හැරෙන්න දැන් මම කියන්න කලින් ඔය හදා ගන්න ඕනේ. මම කියන්න කලින් ඔයා මේක ඉංග්‍රීසියෙන් කරන්න. පුතේ නංගිව හැරවන්න. කොහොමද කියන්නේ? අපි කියන්නේ පුතේ පුතා කියලා මම කතා කරන්නේ පුතේ wake නංගි up. කොහොමද? පුතේ wake නංගි up. අයි කියමු. පුතේ wake නංගි up. මල්ලිව හැරවන්න කියනවා නම් wake your brother up. එතන නැත්නම් wake මල්ලි up හො. මේ කියන්නේ wake නංගි up. නංගිව හැරවන්න. ඉක්මන් කරන්න. ඔව් ඉක්මන් කරන්න කියන්නේ hurry up නේද? ඉක්මන් කරන්න කොහොමද කියන්නේ? hurry up. ඉක්මන් කරන්න hurry up. දැන් ඒ පුතා කියලා නංගි ළඟට ගිහලා මෙහෙම කියනවා. නංගි නැගිටින්න වෙලා යනවා. කොහොමද කියන්නේ? නංගි get up. නැගිටින්න කියන්නේ get up. නංගි get up. නංගි get up. නැත්තම් මල්ලි get up. වෙලා යනවා. වෙලා යනවා කියලා කියන කොහොමද? වෙලා යනවා. It's getting late. අයි කියමු. වෙලා යනවා කියලා it's getting late. It's getting late. වෙලා යනවා. මම අද ටයිප් කරන්නේ නෑ. මොකද හැමදාම ටයිප් කරන මේ දැන් වෙන අද වෙනම ක්‍රමයකටයි මේ යන්නේ. මතක තියාගන්න. It's getting late. දැන් ඇඳේ ඉඳගෙන නංගි අහනවා වෙලාව කීයද කියලා. වෙලාව කීයද? අපි දන්නවනේ. What is the time? What is the time? එකවර හයි. What's the time? What's the time? වෙලාව කීයද? දැන් අපි වෙලාව කියන්නත් දැනගන්න ඕනේ. නේද? වෙලාව කියන්නේ. 5:45යි. 5:45 නම් සරලව ක්‍රමයට කියන්නේ 5යි කියන්නේ 5 45යි කියන්නේ 45 5:45 5:45 5:25යි නම් 5:25 5:45 5:45 දැන් උදේ ගෙදර කලබලේනේ එකෙක් උගේ මේස් දෙක නැතුව හොයන ගමන් අහනවා අම්මේ මගේ අලුත් මේස් දෙක කොයි අම්මේ මගේ අලුත් මේස් දෙක කොයි නේද එතකොට මගේ අලුත් මේස් දෙක කොයි කියන්නේ where is my new pair of socks කොහොමද where is my new pair of socks where is my new pair of socks කොයි මගේ අලුත් මේස් දෙක කොයි මගේ ෆෝන් එක කියලා අහන්නේ where is my phone where is my phone කොයි මගේ ෂර්ට් එක where is my shirt where is my shirt ඒක කන මේ මම කොහොමද දන්නේ මම කොහොමද දන්නේ කියන්නේ කොහොමද how can I මම කොහොමද දන්නේ කියලානේ how can I know අපි යන මම කොහොමද යන්නේ කියලා මම කොහොමද යන්නේ කොහොමද how can I go how can I go අපිට පුළුවන් ගන්න මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ කියලා මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ කොහොමද how can I believe you අයතම් how can I believe you එහෙනම් මම කොහොමද දන්නේ අනනේ how can I know how can I know මම කොහොමද දන්නේ ඒක ලැබෙන කොහෙද ඔයා ඒක තිබ්බේ කොහෙද ඔයා ඒක තිබ්බේ කොහොමද දන්නේ where did you keep it where did you
keep it. ඔයා කොහෙන්ද ඒක තිබ්බේ? හරි. ඔන්න ඒ ඩයලොග් එක ගෙදර තනියෙන් කියන්න පුළුවන්. මම විනාඩි 3ක් දෙනවා. විනාඩි 2ක් දෙන්නම්. මේ කෑම මේසෙදි කතා කරන්න සාමාන්‍යයෙන් කතා කරන්න දෙනවනේ. හරි. පුළුවන් ද බලන්න ඔය ටික ඉංග්‍රීසි වලින් කියන්න. හරි. මෙහෙමයි වෙන්නේ. ඔන්න කෑම මේසේ. කෑම මේසේ ඩයිනින් ටේබල් කියලානේ. ඩයිනින් ටේබල්. එක්කෙනෙක් කියනවා අනේ මට බත් ගොඩක් බෙදන්න එපා. අනේ ප්ලීස් නේද? කෑම જાති බෙදනවට කියනවා සර්ව් කියලා. SERVE සර්ව් කියන්නේ කෑම බීම බෙදනවට. Don't serve me. Don't serve me ගොඩක්. ගොඩක් කියන්නේ too much. ඕනෑවට වඩා කියන්නේ too much. Don't serve me too much. Don't serve me too much. එහෙනම් අපිට ඕනෑවට වඩා බොන්න එපා කියන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? Don't drink too much. Don't drink too much. Don't drink too much. හරි. මට බත් ගොඩක් බෙදන්න එපා කියන්නේ don't serve me too much of rice. I කියමු don't serve me too much of rice. ඒ බලන්න සුනිල් ඔයා බත් කන්නේ නැද්ද? සුනිල් ඔයා බත් කන්නේ නැද්ද? කොහොමද දන්නේ? සුනිල් don't you eat. ඔයා කන්නේ නැද්ද අහන්නේ don't you eat.
ඔයා බත් කන්නේ නැද්ද? Don't you eat rice? ඔයා කිරි බොන්නේ නැද්ද? කොහමද? Don't you drink milk? ඔයා ගෙදර යන්නේ නැද්ද අහන්නේ කොහමද? Don't you go home? Don't you go home? එහෙනම් ඔයා අද එන්නේ නැද්ද? Don't you come today? Don't you come today? එහෙනම් මේ ඇහුවේ සුනිල් ඔයා බත් කන්නේ නැද්ද? සුනිල් don't you eat rice? මේ අල ව්‍යංජන බෙදන්නේ බෙදා ගන්න නේද? potato curry එක බෙදන්නේ බෙදා ගන්න. serve yourself. serve yourself. ඔයාටම බෙදා ගන්න. serve yourself with this potato curry. පරිප්පු දැන් මේ ඉගෙන ගන්න දේවල් ගෙදරදී හරි කෑම මේසෙදි කියන්න නැත්නම් ඒ භාවිතා කරන්න පටන් ගන්න කොහොම හරි තමන් ඒත් එක්ක භාවිතා කරන ඉංග්‍රීසි වලට ගන්න භාවිතාවක්. පරිප්පු වලට ලුණු වැඩි. පරිප්පු වලට ලුණු වැඩි. ඔක කියන්නේ ලේසිම ක්‍රමය තමයි අපි කියමුකෝ the dal curry කියලා. the dal curry is too salty. SALTY salty කියන්නේ ලුණු රහ වැඩි කියන එකයි. salty. එහෙනම් the dal curry is too salty. අනේ මේවා ඇඹුල්නේ. ඇඹුල් කියන්නේ sour. This is sour. අයික මේක ඇඹුල් කියලා. This is sour. This is sour. මේක ඇඹුල්. එක්කෙනෙක් කියන ඔයා බත් කනකොට වතුර ගොඩක් බොන්න එපා. ඔය කියන කතාව. ඔයා බත් කනකොට වතුර ගොඩක් බොන්න එපා. Come again. Don't drink too much of water. I කියමු. Don't drink too much of water when you eat rice. I කියමු. Don't drink too much of water when you eat rice. දැන් එකවර මම කියනවා ඔන්න බලා ගන්න. The dining table. Please don't serve me too much of rice. Sunil, don't you eat rice? Serve yourself with this potato curry. The dal curry is too salty. Oh, this is sour. When you eat rice, don't drink too much of water. Right. The කැම මේසේ උදේ ගෙදර කලබලේ උදේට කතා කරන જાති ටිකක් විතර කතා කරා කැම මේසේ જાතිත් ටිකක් කතා කරා. බස් නැවතුම් වලද බස් හෝල්ට් නේද? හරි. බලමු මේ ටිකක් විනාඩියක් ගන්න. try කරන්න ඔක්කොම කියන්න පුළුවන්ද කියලා බලන්න. ඔන්න මම කියනවා අහගන්න. බස් නැවතුම් පොළ. The bus stop. The bus stop. නේද? අපි අහනවා ඊළඟ බස් එක කීයටද තියෙන්නේ? ඊළඟ බස් එක කීයටද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. What time is the next bus? What time is the next bus? අයතම what time is the next bus?
අපි අහනවා නම් ඊළඟ කෝච්චිය කීයටද තියෙන්නේ කියලා අහන්න වෙන්නේ what time is the next train? කොහොමද? what time is the next train? what time is the next train? ඊට පස්සේ කරනවා ඊළඟ එක 6:20. ඊළඟ එක 6:20. The next bus is at 6:20. I කියමු නිකම්ම at කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව ඕනනම් the next bus is 6:20 කියන්නත් පුළුවන්. තව විනාඩි 10ක් විතර තියෙනවා. ඒ කොහොමද කියන්නේ? There are about 10 more minutes. There are about 10 more minutes. ආයෙ කියමු තව විනාඩි 10ක් විතර තියෙනවා කියලා. There are about 10 more minutes. There are about 10 more minutes. එක්කෙනෙක් කියනවා මට පළවෙනි බස් එක අල්ලගන්න බැරි වුණා. මට පළවෙනි බස් එක අල්ලගන්න බැරි වුණා. කොහොමද කියන්නේ? I couldn't catch. I couldn't මට බැරි වුණා. Catch අල්ලගන්න. මොකද්ද? I couldn't catch the first bus. I couldn't catch the first bus. I couldn't catch the first train. මට පළවෙනි කෝච්චිය අල්ලගන්න බැරුණා කියන්න පුළුවන්. එතන පොඩ්ඩක් වැහිලා ගමන් හරින්නම්. ආ. ඔයාලට පේන්නේ නැහැ නේද? ඒක අවුටට ගන්න ඈ. පොඩ පොඩි කරා හරි. අද මම වැඩට යනකොට පරක්කු වෙයි. පුළුවන්ද කියන්නේ? අද මම වැඩට යද්දි පරක්කු වෙයි කියලා. මම පරක්කු වෙයි කියන I will be late. I will be late. මම පරක්කු වෙයි. කෙටියෙන්ම කියන්නේ I will be late to work today. I'll be late to work today. I කියමු I'll be late to work today. I'll be late to work today. අපි කියනවා මං අද ඔෆිස් එකට පරක්කු වෙයි කියලා අපිට කියන්න පුළුවන් I will be late to the office today. I'll be late to the office today. ඒකල යම කියනවා අද සෙනසුරාදා හින්දා අද සෙනසුරාදා හින්දා සෙනග ගොඩක් නැති වෙයි. පුළුවන් කියන්නේ අද සෙනසුරාදා හින්දා because today is Saturday. I කියමු අද සෙනසුරාදා හින්දා because today is Saturday. සෙනග ගොඩක් නැති වෙයි. There won't be a big crowd. There won't be a big crowd. ලොකු crowd එකක් නැති වෙයි. අද සෙනසුරාදා හින්දා ලොකු සෙනගක් නැති වෙයි කිව්වා. Because today is Saturday, there won't be a big crowd. ඔහොම කතා කර කර ඉන්නකොට බස් එක එනවා. අනිත් එක අන්න බස් එක එනවා. අන්න කියන්නේ there. අන්න there. බස් එක එනවා. The bus is coming. There, the bus is coming. හරි. ඒකත් එනම් try කරන්න ගෙදරදී the bus stop. ඔන්න කතාව පොඩ්ඩයි තියෙන්නේ. What time is the next bus? The next one is 6:20. There are about 10 more minutes. I couldn't catch the first bus. I'll be late to work today. Because today is Saturday, there won't be a big crowd. There, the bus is coming. Right. Let's go to the next one. අපි අනිත් එකටත් නේ. පේනව නේද? හරි. ෆෝන් එක නැති වෙලා ඔව් ඔන්න පේනවා මං හිතන්නේ. පොඩ්ඩක් පුංචි කරමු. ෆෝන් එක නැති වෙලා ඔන්න දැන් හොයනවා සාකච්ඡාව try කරන්න විනාඩියක් හම් වෙනවා. මේ ටික ඔක්කොම කියන්න පුළුවන්ද කියලා බලන්න.
ඔන්න ෆෝන් එක නැති වෙලා. ෆෝන් එක නැති වෙලා කියන්නේ the phone is lost. The phone is lost. එහෙනම් මගේ මගේ ID කාඩ් එක නැති වෙලා කියන්නේ කොහොමද? My ID is lost. එහෙම නැත්නම් I have lost my ID card. මගේ ෆෝන් එක නැති වෙලා කියන්න පුළුවන් I have lost my phone. I have lost my phone. හරි. ෆෝන් එකක් මගේ යතුරු නැති වෙලා. මගේ යතුරු නැති වෙලා කොහොමද කියන්නේ? I have lost my key. I have lost my key. හරි. නිකම්ම මගේ කතාවක් නෑ ෆෝන් එක නැති වෙලා the phone is lost. ඔන්න අහනවා. දැන් මට කලින් හැම විටම හදාගෙන යන්න net me ඔයා මගේ ෆෝන් එක ගත්තද? කොහොමද දන්නේ? net me did you get my phone? නැත්නම් did you take my phone? Did you take my phone? මම ෆෝන් එක ගත්තද? ඔයා මගේ අතට ගත්තද අහන්නේ කොහොමද? Did you take my key? ඊට පස්සේ මම ගත්තේ නෑ. I didn't take that. I didn't get that නැත්නම් මම දැක්ක ඒක මේසේ උඩ මම දැක්ක ඒක මේසේ උඩ තියෙනවා. මම දැක්ක ඒක මේසේ උඩ තියෙනවා. කොහොමද? I saw it on the table. I කියමු I saw it on the table. I saw it on the table. මම දැක්ක ඇය කාමරේ ඉන්නවා. කොහොමද කියන්නේ? I saw her in the room. I saw her මං ඇයව දැක්කා in the room. ඇයව කාමරේ ඉන්නවා. පස්සේ මොන මේසේ උඩද? දැන් මම දැක්කා එක මේසේ උඩ තියෙනවා. I saw it on the table. මොන මේසේ උඩද? දැන් මේසේ උඩ කියන්නේ on the table. මේසේ උඩ කියන්නේ on the table. මොන මේසේ උඩ දානවා නම් on which table? On which table? මොන අපි කියමු මොන මේසේ උඩද? මොන කබඩ් එක උඩද කියලා. මොන කබඩ් එක උඩද? කොහොමද දන්නේ? On which cupboard? On which cupboard? මොන කබඩ් එක උඩද? මොන පුටුව යටද? මොන පුටුව යටද? Under which chair? Under which chair? එහෙනම් මොන මේසේ උඩද? On which table? On which table? අර ඔයාගේ කාමරයේ මේසේ උඩ. ඔයාගේ කාමරේ තියෙන මේසේ උඩ කියන එක ඔයා කාමරේ මේසේ උඩ. ඔයා කාමරේ මේසේ උඩ. ඔය දැන් මේසේ උඩනේ කොහොම හරි තියෙන්නේ. එහෙනම් on the table. ඔව් මේසේ උඩ on the table. table එක කොහෙද තියෙන්නේ? table එක තියෙන ඔයාගේ කාමරය ඇතුළේනේ. එහෙනම් on the table in your room. On the table in your room. එකවර කියන්න බෑ. මොන මේසේ උඩද තිබුණේ? ඔයාගේ කාමරේ මේසේ උඩ. On the table in your room. ඔයාගේ කාමරේ තියෙන ඇඳ උඩ. කොහමද? ඔයාගේ කාමරේ ඇඳ උඩ කියලා. On the table. On the table. On the bed in your room. On the bed in your room. හරි. ඔයාගේ කාමරේ මේසේ උඩ. On the table in your room. ඒක එතන නෑ. මේ ගෙදරදී කතා කරන දේවල් මේ තියෙන්නේ. ඒක එතන නෑ. කියන්නේ කොහොමද? It is not there. It's not there. ඒක එතන නෑ. It is not there. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. පොඩ්ඩකට කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් just කියන වචනේ. ඇවිල්ලා බලන්න කියන්නේ come and see. එහෙනම් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න just come and see. ආයෙත් කියමු පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා just come and see. අපි ගෙදරදී කියනවා පොඩ්ඩක් ඇවිල්ලා කන්නකෝ. කෑමක් හදලා පොඩ්ඩක් ඇවිල්ලා කන්නකෝ කියලා just come and eat. නේද? කියන පොඩ්ඩක් ගිහිල්ලා කල්පනා කරන්න. කොහොමද කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා කල්පනා කරන්න කියලා? ඈ just go and think. Just go and think. පොඩ්ඩකට ගිහිල්ලා කල්පනා කරන්න. එහෙනම් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න just come and see. Just come and see. තව කෙනෙක් අහනවා මම මොකටද එන්නේ? කොහොමද දන්නේ මම මොකටද එන්නේ කියලා? Why should I come? ලස්සන තමයි මම මොකටද එන්නේ? Why should I come? මම මොකටද යන්නේ? Why should I go? මම මොකටද යන්නේ? Why should I go? මම මොකටද ඔයාලට බයින්නේ? කොහොමද දන්නේ? Why should I blame you? එහෙනම් මම මොකටද එන්නේ? මම මොකටද එන්නේ? කොහොමද දන්නේ? Why should I come?
ටිකක් රින් කරලා බලන්න. ටිකක් රින් කරලා බලන්න කොහොමද? just ring and see. ආ නිකන් ටිකක් රින් කරලා බලන්න කියන්නේ just ring and see. just ring and see. just ring and see. හරි එහෙනම් මම එකපාරක් කියන්නම් බලා ගන්න. මගෙත් එක්කම යන්න බලන්න. ෆෝන් එක නැති වෙලා. The phone is lost. Let me. Did you take my phone? I didn't take that. I saw it on the table. On which table? On the table in your room. It's not there. Just come and see. Why should I come? Just ring and see. Right. දැන් මේ ලෙසන් එක තව පාරක් අනිවාර්යෙන් ගෙදරදී බලා ගන්න. right. මේ ස්ක්‍රීන් එක මම පුංචියට පේනවා ඇත්තේ. ඔයාලා පොඩ්ඩක් ස්ක්‍රීන් එක කොහොම ලොක් කරලා මෙන්න මේ ඩයලොග් එකට එන්න. සුදුනන්ගේ කඩේ මොනවද කඩේ ගියා? බඩු ගන්න. කඩේදී ඕනේ වෙන ඉංග්‍රීසි ගොඩක් මේකේ තියෙනවා. try කරන්න ඕනේ විනාඩියක් හම් වෙනවා try කරන්න තනියම. හරි බලමුද? ඔන්න සුදුනන්ගේ කඩේ. හරිද? සුදුනන්ගේ shop. හරිනේ. නංගි මට සබන් කෑල්ලක් දෙන්න. නංගිට නංගි කියලාම කියමු. සිස්ටර් කියන්නත් පුළුවන් වුණා. නංගි give me a piece of soap. I කියමු give me a piece of soap. මට සබන් කෑල්ලක් දෙන්න. මට කේක් කෑල්ලක් දෙන්න. කොහොමද කියන්නේ?
Give me a piece of cake. Give me a piece of cake. මොන ජාතිය සබන් කෑල්ලක්ද? මොන ජාතිය ෆෝන් එකක්ද අහන්නේ? What kind of a phone? කොහොමද? What kind of a phone? මොන ජාතියේ ඔරලෝසුවක් දානවා නම් what kind of a watch? මෙයාන්නේ what kind of a piece of soap? මට දෙන්න sunlight කැටයක්. මට දෙන්න sunlight කෑල්ලක්. Give me a piece of sunlight. නැත්නම් නිකම්ම give me sunlight. Give me sunlight. මට සීනි 500කුත් ඕනේ. මට සීනි 500කුත් ඕනේ. දැන් මට සීනි 500ක් ඕනේ කියන්නේ I want 500 grams of sugar. කොහොමද කියන්නේ මට සීනි 500ක් ඕනේ කියලා? I want 500 grams of sugar. මට තේකොළ 500ක් ඕනේ කියලා. I want 500 grams of tea powder. මෙයා කියන්නේ I want 500 grams of sugar. හරි. දැන් මෙයා කියන මට සීනි 500කුත් ඕනේ. අයි මුලින්ම සන්ලයිට් කැටයක් කියලා සීනි 500කුත් ඕනේ අල්තෑන්නක්. අපි දන්නව නේද මේ ඔය අල්තෑන්නක් හදාගන්න අම්මත් ආවා මමත් දන්නවා සීයත් බැන්න නේද? මම කොළඹත් ගියා. ඉතින් ඔය අල්තෑන්න හදාගන්නවා නම් ඉංග්‍රීසියෙන් ලේසිම ක්‍රමයක් තමයි වාක්‍ය කියලා අන්තිමටම to කියලා කියන එක. මමත් ඔයාට ආදරේ. අපි අහලා තියෙන වාක්‍යයක්. I love you too. මමත් ගියා. I went to. මටත් එන්න ඕනේ. I want to come too. එහෙනම් ඔය also කියන වචනෙනුත් අල්තයන් හදාගන්න පුළුවන්. මමත් I also මමත් කැමති. I also like. අපි 2 කියන වචනේ දාමුකෝ. දැන් මට සීනි 500ක් ඕනේ. I want 500 grams of sugar. මෙයා කියනවා I want 500 grams of sugar too. I want 500 grams of sugar too. ඒ කරලා රෝස පාට A4 කොළ තියෙනවද? A4 කොළ තියෙනවද? Are there A4 sheets? අයිතම් are there කියන්නේ තියෙනවද කියන එකයි are there A4 sheets? මෙයා නගන්නේ are there pink A4 sheets නේද? are there pink A4 sheets? බලමු. අපි බලමු කියන්නේ let's see. අපි බලමු කියන්නේ let's see. අපි යමු let's go. අපි කමු let's eat. අපි දුවමු let's run. අපි සෙල්ලම් කරමු let's play. අපි වැඩ කරමු කියන්නේ කොහොමද? let's work. එහෙනම් අපි බලමු let's see. let's see. සුදු නංගි කියන්නේ let's see. තිබුණා වගේ මතකයි. I can remember. මට මතකයි. මට මතකයි කියලා I can remember. තිබුණා. There were. කොළ තිබුණා. There were papers. එතකොට නැත්තම් බෝතල් තිබුණා. There were bottles. නිකම්ම තිබුණා නම් there were. එහෙනම් මට මතකයි තිබුණා. I can remember there were. හරි ඒවා හොයන ගමන් දැන් සුදු නම් යනවා වෙන මොනවද අයියේ ඕනේ? මොනවද කියලා අහන්නේ what? වෙන මොනවද කියලා අහනවා නම් what else? තව මොනවද වෙන මොනවද කියන තේරුම. වෙන මොනවද? What else do you want? What else do you want, brother? අයිතන් what else do you want? ඔයාට වෙන මොනවද ඕනේ? What else do you want, brother? දැන් කඩේට ආපු අයියා කියනවා එච්චරයි. කොහොමද කියන්නේ එච්චරයි කියලා? That's all. ඒ ඩබල් එල්. That's all. එච්චරයි. එච්චරයි. That's all. ඒ ඩබල් එල්.
එච්චරයි කියලා මේ කියනවා. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා. තව පොඩ්ඩේ අපි කියන තව පොඩ්ඩෙන් මං වැටෙනවා. වැටෙන්නේ නැතුව බේරුණා හැබැයි. නේ? තව පොඩ්ඩෙන් මේ මිනිස්සයා මට ගහනවා. හැබැයි ගැහුවේ නෑ. තව පොඩ්ඩෙන් මං හැප්පෙනවා බස් එකේ. හැබැයි හැප්පුණේ නෑ. ඔක හදාන්නේ මෙමය. මම වැටුණා නම් මම වැටුණා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I fell down. I fell down මං වැටුණා. මං තුන් පාරක් කියනවා ඉංග්‍රීසියෙන් මං වැටුණා කියලා අහගන්න. මම වැටුණා. I fell down. ආයෙත් කියනවා. මම වැටුණා. I fell down. තව එක පාරක් කියනවා. මං වැටුණා. I fell down. ඒ තුන් පාරම යා වැටුණානේ කියන්නේ I fell down කිව්වේ. වැටෙන්නම ගිහිල්ලා 99න් බේරිච්චා මෙයා කියනවා තා පොඩ්ඩෙන් වැටෙනවා. එතකොට I fell down කියලා අර ක්‍රියාපදයේ කියන්න කලින් nearly කියන වචනේ කියන්න. I nearly fell down. I nearly fell down. I nearly fell down. එතකොට තේරුම වැටුනේ නෑ වැටෙන්නම ගිහිල්ලා බේරුණා. I nearly fell down. I nearly fell down කියන්නත් පුළුවන් නැත්නම් I almost fell down කියන්නත් පුළුවන්. I almost fell down. Almost. ALMOST. වෙන ක්‍රියාපදයක් ගමු. මම රේස් එක පැරදුනා කියන්නේ කොහොමද? I lost the race. I lost මම පැරදුනා. I lost මම පැරදුනා. තව එකපාරක් කියනවා මම පැරදුනා කියලා. I lost. I lost කිව්වොත් ඒක ඇතුළේ මම පැරදුනා කියන එකනේ. පරදින්නම ගිහිල්ලා අන්තිම මොහොත දිනපුවා මොකද කියන්නේ? සිංහලෙන් නම් කියන්නේ පොඩ්ඩෙන් පරදිනවා මං අම්මා 99න් අන්තිම මොහොත දිනුවේ කිය. එතකොට තව පොඩ්ඩෙන් පරදිනවා කියවම තේරුම පෙරදුනේ නේ. පරදින්නම කියලා බේරුණා නේද? එතකොට I nearly lost කියලා. I nearly lost in EARLY. එහෙම නැත්නම් I almost lost කියන්න පුළුවන්. දැන් අයියාට අමතක වෙන්නම ගියා නංගිත් එක්ක කතා කරන අතරේ ගන්න බඩු. හැබැයි අමතක වෙන්න ලන්තිම මතක් වෙලා කියනවා. තා පොඩ්ඩේ අමතක වෙනවා. I nearly forgot. මට රේසරයකුත් ඕනේ. මට රේසරයක් ඕනේ කියන්නේ I want a razor. I want a razor. මට රේසරයකුත් ඕනේ. ඔව්. I want a razor too. I want razor too. දැන් නංගි සුදු නංගි දෙනවා මෙන්න කියලා. අර I want a razor too ඒකේ ගැටලුවක් නැහැ නේද? කලින් කතා කරන්නේ ඕනම වාක්‍යයක් කියලා අන්තිමට TOO 2 කියලා ලියපුවාම නැත්නම් කියපුවාම අර අල්තයන්ක් හැදෙනවා. මට රේසරයකුත් ඕනේ. I want razor too. අර නංගි දෙනවා මෙන්න කියලා. යමක් කෙනෙකුට කියලා දෙන්නේ here you are. Here you are. නංගි කොහොම කියන්නද හිතාගන්න? Here you are. Here you are. හැබැයි here you are කියලා ඔක්කොම කියන්න නැතුව නිකම්ම here කියලා දෙන්න පුළුවන් ඈ. Here here HERE. නැත්නම් here you are. ඔව්. එතකොට අර අයියා කියනවා ගාන කීයද කියලා. How much? මොකද? මිලහන්නේ how much? කීයද? How much? ඔක්කොටම කීයද කියලා මම අහනවා. How much for all කියලා. මොකද? How much for කියන සඳහා ඔක්කොම සඳහා හැමදේම සඳහා. How much for all? How much for all? ඔක්කොටම කීයද? නැත්තම් එහයි how much is it? ඔයාට කීයද කියලා කෙටියෙන්. ඔන්න මම දෙනවා ඩයලොග් එක ට්‍රාන්ස්ලේෂන් එක. දැන් ඔයාලට ලියා ගන්න වෙලාව මදි කියලා මම දන්නවා. හැබැයි මේක අනිවාර්යයෙන්ම නැවත බලනකොට ඕනතරම් ටයිමරම් බලා ගන්න පුළුවන්. සුදු නංගියේ කඩේ. සුදු නංගී shop. නංගී, give me a piece of soap. What kind of a piece of soap? Give me a sunlight. I want 500 grams of sugar too. Are there pink color A4 sheets? Let's see. I can remember there were. What else do you want, brother? That's all. I nearly forgot. I want a razor too. Here you are. How much for all, Nagi?
right. ඔන්න එහෙනම් අපි යනවා ගමේ රණ්ඩුවකටත්. ගම්වල තියෙනවා අ, රණ්ඩු. ඔය වගේ තමයි කියන්නේ. ගමුද විනාඩියක්. shall we take 1 minute try it. try කරලා බලන්න කියන්න පුළුවන්ද කියලා. බලන්න රන් වෙන්න පුළුවන්ද කියලා. හරි බලමු හිමීට. ගමේ රණ්ඩුවක්. රණ්ඩු දන්න කොරල් කියලා කියනවා. A coral in the village. අද පොඩ්ඩක් ඇහෙනව අඩුයිද? රණ්ඩුවට කියනවා කොරල් කියලා. A coral in the village. QUARREL coral. A coral in the village. ගමේ රණ්ඩුවක්. ඊට පස්සේ කියනවා මීට පස් දැන් යන රණ්ඩුවට මීට පස්සේ අපේ ඉඩමට එන්න එපා. කොහොමද කියන්නේ? මීට පස්සේ එන්න එපා. මොනවාරි එපා කියනනම් don't කියලා පටන් ගන්න එපා. Don't come to our land. Don't come to our land. මීට පස්සේ. After this. Don't come to our land after this. Don't come එන්න එපා. ආයතන එන්න එපා කියලා don't come. Don't come. එන්නම එපා කියනවා නම් එන්නම එපා කියනවා නම් never come කියන්නේ. Never come to our land. මට කෝල් කරන්න එපා කියන්නේ don't call me. මට කෝල් කරන්න එපා කියන්නේ never call me. Never call me. හරිද? Don't come to our land. මීට පස්සේ after this. එකවර කියන්න ඕනේ. Don't come to our land after this. දැන් කවුදෝ අනිකගේ ඉඩමට ඇවිල්ලා. ආපු එකා කියනවා කවුද ආවේ? කොහොමද රන්න කවුද ආවේ? Who came? කවුද ආවේ යන්නේ? Who came? කවුද බං ආවේ? Who came? මම ඔහේලගේ ඉඩමට ආවේ නෑ. I didn't come to your land. I didn't come to your land. I didn't come to your land. මඹලා ඉඩමට ආවේ නෑ. අපි ගෑනු කෙනෙක්ද කොහොද ඇවිල්ලා තියෙන කෙනෙක් බයින්නේ බොරු කියන්න එපා ගෑණි. ආ ගැහණු දෙන්නෙක් තමයි රණ්ඩු වෙන්නේ. සාමාන්‍යයෙන් ගැහණුනේ ඔය වගේ රණ්ඩු වලට පැටලෙන්නේ. පිරිමි ඉඩම් වලට රණ්ඩු මොකට රණ්ඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. බොරු කියන්න එපා ගෑණි. බොරු කියන්න එපා. Don't tell lies.
කියන්න එපා. Don't tell. අඬන්න එපා. Don't cry. කියන්න එපා. Don't tell. බොරු වලට කියනවා lies කියලා. Don't tell lies. ගෑණියේ සහ මිනිහෝ කියලා බයින ලවල් තියෙනවා. ගෑණියේ නම් woman කියලා බයින්ද මිනිහෝ නම් man කියලා බයින්ද. බයින්ද තරක් නෙමෙයි. Don't tell lies woman. Don't tell lies woman. ගෑණියේ මම දැක්කා ඊයේ ඔයා අපේ ඉඩමට එනවා අන්න වැඩේ. මං දැක්කා ඊයේ උඹ අපේ ඉඩමට හදාගත්තද? I saw you came to our land yesterday. I කියන්නේ I saw මං දැක්කා you came ඔයා ආවා කොහෙටද? To our land අපේ ඉඩමට yesterday ඊයේ. එකවර කියන්න පුළුවන් නම් නියමයි. I saw you came to our land yesterday. I saw you came to our land yesterday. බයින්න විතරක් නෙමෙයි ආදරෙන් කියන්නේ තොන. මම දැක්කයි ඔය අපේ ඉඩමට එනවා. කියන්නේ I saw you came to our land yesterday. ඔව්. ඊට පස්සේ අම්මී මීන් කියන මොන බම්බුවද තමුසෙ කියවන්නේ. දැන් මොනවද උඹ කතා කරන්නේ කියලා අහනනම් කියන්නේ what are you talking about? මොනව ගැනද ඔයා කතා කරන්නේ කොහොමද? What are you talking about? about කියන්නේ ගැන කියන එක ආයෙත් මම ඔක සිංහලෙන් කියනවා. මොනව ගැනද ඔයා ඒක තරහින් නෙමෙයි දැන් මම කියන්නේ බොහොම තරහින් නෙමෙයි. ඔයා මොනව ගැනද කතා කරන්නේ? කොහොමද? What are you talking about? What are you talking about? what කියන්නේ මොනවද කියන එක මොනවද කියන එක ටිකක් තරහා ගිහිල්ලා අහනවා නම් what the hell නැත්තම් what on earth කියලා අහන්න. What on earth are you talking about? නැත්තම් what the hell are you talking about? What are you talking about? හරි මිත්‍රශීලී. What on earth are on earth on earth what on earth යකා නැගලා අහනවා what on earth are you talking about? නැත්තම් what the hell are you talking about? hell කියන්නේ නම් අපායට. හැබැයි what the hell කියලා කිව්වොත් මොන මගුලක්ද කියලා හරි තේරුමක් එනවා. දැන් මෙයා තන මොන බම්බුවක් තමුසි කියවන්නේ? What on earth are you talking about? අනිත් එකා කියනවා ඔහේ දන්නේ නැහැ මං කවුද කියලා. ඔහේ දන්නේ නැහැ මං කවුද කියලා. කොහොමද කියන්නේ? You don't know who I am. අයි කියමු. You don't know who I am. උඹ දන්නේ නැහැ මං කවුද කියලා. මොනවද කියන්නේ? උඹ දන්නේ නැහැ මං කවුද කියලා. You don't know who I am. එකවර කියන්නේ you don't know who I am. අනිත් එකත් අරින්නේ ආ කියනවා මං ඔහෙට පෙන්නන්නම් මං කවුද කියලා. මේ කාන්තාව රණ්ඩු වෙන ගැන කාන්තාව නරකයි කියන එක නෙමෙයි. සමහර තැන්වල කාන්තාව වැඩිපුර රණ්ඩු වෙනවනේ. ඇත්තම කතාව නේද? සමහර සමාජවල නැත්තම් කිය අපි කොහොමද රණ්ඩු වෙන්නේ කියලා. පිරිමින් රණ්ඩු වෙන්නේ කියෝ. මම ඔහෙට පෙන්නන්නම් මං කවුද කියලා. මං ඔයාලට පෙන්නන්න I will show you. මං ඔහෙට පෙන්නන්නම් කියන්නේ I will show you. I will show you who I am. I'll show you who I am. I will show you who I am. එකවර කියන්න පුළුවන්ද බලන්න ඔය කටින් උච්චාරණය කළා. I will show you who I am. මම ඔයාලට පෙන්නන්න මං කවුද කියලා. ඔන්න නම් වැඩි. ගමේ රණ්ඩුවක්. A quarrel in the village. A quarrel in the village. Hereafter මීට පස්සේ කියන එක මුලට දාන්නත් පුළුවන්. Hereafter නැත්නම් after this කියලා. Hereafter don't come to our land. Who came? I didn't come to your land. Don't tell lies, woman. I saw you came to our land yesterday. What the hell are you talking about? You don't know who I am. I will show you who I am. Right. Next one. Oh. අන්තිම එක අද කතා කරන රස්සාවක් හොයාගන්න. මොකද? රස්සාවක් හොයාගන්න යන තැන දෙබසක් ඔන්න මම පුංචි කරලා දෙන්නම්. try කරන්න විනාඩියක් තියෙනවා. ඊට පස්සේ සාකච්ඡා කරමු.
හරි. ඔන්න රස්සාවක් හොයාගන්න. ඒක නම් කියන්නේ to find a job කියලා. find කියන හොයාගන්නවනේ. to find a job. රස්සාවක් හොයාගන්න. එක්කෙනෙක් අහනවා ඔයා ඇප්ලිකේෂන් එක ලිව්වද? කොහොමද කියන්නේ? Did you write the application? අයතම් ඔයා ඇප්ලිකේෂන් එක ලිව්වද? Did you write the application? ඔව් මම ඒක අරන් එන්නද? ඔව් yes මම ඒක අරන් එන්නද? මම යමක් කරන්නද කියලා අහනවා නම් shall I කියලා පටන් ගන්න. මම යන්නද? Shall I go? මං නිදා ගන්නද? Shall I sleep? මම මේක අරන් එන්නද? Shall I bring it? BRING bring කියන අරන් එනවාට. Shall I bring it? ඒක හොඳයි. It is good. ඒක හොඳයි කිව්වේ it is good. It's good. අබාන්ස් එකේ වේකන්සි එකක් තියෙනවා. අබාන්ස් එකේ වේකන්සි එකක් තියෙනවා. There is a vacancy at Abans. I කියමු there is a vacancy at Abans. අනිත් එක්කෙනා අහනවා ඔයාට බරවාහන ලයිසන් තියෙනවද? ඔයාට තියෙනවද අහන්නේ do you have? ඔයාට තියෙනවද අහන්නේ කොහොමද? Do you have heavy vehicle license? Do you have heavy vehicle license? ඔව් අපේ අක්ක වැඩ කරන්නෙත් අබාන්ස් එකේ කරන්නෙත් දෙපාරක් වෙනවා ගණන් ගන්න එපා එකයි නේ ඕන වෙන්නේ. අපේ අක්කා වැඩ කරන්නෙත් අබාන්ස් එකේ. ඒ අල්ටර්නර් 2 වලින් දාන්නත් පුළුවන්. our අක්කාට our sister is working as Abans too. එහෙම නැත්නම් our sister is also working. අකින our sister is also කියන වචනෙට පුළුවන් අල්ටර්න් හදාගන්න. අපේ අක්කත් our sister is also working. එහෙම නැත්නම් කෙටියෙන් our sister also works. අපේ අක්කත් වැඩ කරන්නේ. Our sister also works at Abans. At Abans. Abans එකේ. Our sister also works at Abans. IQ. Our sister also works at Abans. දැන් මේක එකවර ලියගන්න වෙලා නැති හින්දා අද ගොඩක් සාකච්ඡා කළා. හිත හරි පහසු වෙලා අහලා නැවත අහන ගමන් මේක ඕන දේවල් නෝට් කරගන්න. ඔයාලගේ අක්කා තමයි මට මේ ගැන කිව්වේ. ඔයාලගේ අක්කා තමයි. It is your sister. It's your sister. ඔයාලගේ අම්මා තමයි. It's your mother. It is your mother. කෙටියෙන් it's your mother. එහෙනම් ඔයාලගේ අක්කා තමයි කියන්නේ කොහොමද? It's your sister. ඔයාලගේ අක්කා තමයි ආවේ. It's your sister who came. ඔයාලගේ අක්කා තමයි මට කෝල් කරේ. කොහොමද කියන්නේ? It's your sister who called me. It's your sister who called me. ඔයාලගේ අක්කා තමයි මට උදව් කරේ. කොහොමද කියන්නේ? It's your sister who helped me. It's your sister who helped me. එහෙනම් who කියන වචනේ තේරුමක් නැහැ. It's your sister who. මෙතන who කියන වචනේ දාන්නේ සම්බන්ධවාචී පදයක් විදියට විතරයි කියන්නේ. අර අක්කා ගැන විස්තර කරන්නට ඕන හින්දා. මොන අක්කාද? නැත්නම් it's your sister who කියලා කියනකොට ඔය who කියන වචනේ තේරුමක් නැහැ. It's your sister who called me. ඒ කියන්නේ වගේ අක්කා තමයි මට කෝල් කරේ ඉතරයි. හිතන්න එපා. එහෙනම් it's your sister who told me about this. TOLD told කියන්නේ කිව්වා කියන එකනේ. නේද? It's your sister who told me about this. I කියමු it's your sister who told me about this. කොහොම වුණත් අපි හෙටම යමු. කොහොම වුණත් කියන්නේ anyway. කොහොම වුණත් කියලා කියන්නේ anyway. Anyway ANYWAY anyway. අපි යමු let's go. අපි යමු let's go. කොහොම වුණත් අපි යමු anyway let's go. කොහොම වුණත් අපි හෙට යමු.
Anyway, let's go tomorrow. Anyway, let's go tomorrow. හෙට කියන්නේ tomorrow නම් හෙටම tomorrow itself. අද කියන්නේ today. අදම today itself. දැන් කියන්නේ now. දැම්මම now itself. Now itself. එහෙනම් කොහොමද අපි හෙටම යමු. Anyway, let's go tomorrow itself. Anyway, let's go tomorrow itself. අන්තිම කතා කරපු ටික මේ ටිකත් මම කියන්නම් බලාගෙන ඉන්න. To find a job. ඔයා application එක ලිව්වද? Did you write the application? Yes. Shall I bring it? It's good. There is a vacancy at Abans. Do you have a heavy vehicle license? Yes. Our sister is also working at Abans. It's your sister who told me about this. Anyway, let's go tomorrow itself. Anyway, let's go tomorrow itself. හරි. එහෙනම් ඔන්න අදට පන්තිය මම නවත්තන මේකේ අනික් කොටසත් පුළුවන් විදිහට සාකච්ඡා කරමු අනික් පාඩම් කරන අතරතුරේ. මොකද ගොඩක් අය කිව්වා මේක එව්වට පස්සේ ඒක ඉංග්‍රීසි එකත් මම එව්වා මේ පොඩ්ඩක් ඒ වාක්‍ය හැදෙන හැටිත් යන්තම් කියලා දෙන්න කියලා. ඒකයි මම ගත්තේ නැත්තම් මම ලෑස්ති උනේ අරක බලාගන්න ඉන්න කියන්නේ. හරි. හැබැයි මේ පොත අරගෙන තනියම try කරන්න. මුළු පොතම translate කරන්න try කරන්න. හරි එහෙනම් good night everyone. Wish you all the best. Bye.